කරු මුල්ලාස්නාඩු මන්ත්‍රීතුමනි අද දින ඉතාම ඓතිහාසිකව වැදගත් දිනයක්. මා සියලුම මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීමට කන් දෙමින් සිටියා. සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු සාධනීය ලෙස මෙම විවාදයට මැදිහත් වූ අතර නඩුව නීතිය වැඩි දියුණු කිරීම සඳහා තවත් අයවලුන් මෙම විෂයට අදාළ නොවන තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න රාශියක් ඉදිරිපත් කිරීමක් සිදු කරන ලැබුවා. ඒක ඔවුන්ගේ අයිතිය. කෙසේ වෙතත් මම මේ ඓතිහාසික දිනයක් කියන්නේ ඇයි? ජාතික ජනබලවේගය බලයට එන්නේ ප්‍රධාන එක භූමිකාවයි. වංචාව දූෂණයෙන් අතර කිරීම, මහජන දේපල, ජනතාවගේ මුදල් වංචා කරපු හොරකම් කරපු කට්ටියගේ එම සොරකම් කරන ලද දේපල නැවත ගන්න අවශ්‍යයි කියන කාරණාව මම හර්ෂ නානායක්කාර වශයෙන් 2015 සිටම කියපු දෙයක්. ඉන්පසු ඒ පදනමෙන්ම තමයි අපි 2019 ඡන්දේ ඉල්ලලා 103ටත් වැටෙන්නේ. ඒත් මඩ අවලාද සියල්ල මැදම අපි අල්ලන් හිටපු එක හේතුවක් තියෙනවා. මමත් මගේ සහෝදර සහෝදරයන් සිල්දාත් මේ පක්ෂේ. ඒක තමයි අපේ පොදු හැඟීම. මොකද්ද? හොරකම් කළා රට විනාශ කළා හම්බ කරපු මිනිසුන්ට ඒ සල්ලි වලින් සන්තෝෂෙන් ජීවත් වෙන්න නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ මුදල් නැවත රජයට හෝ වින්දිත පුද්ගලයන්ට ඍජුවම ලබා දෙන්න ඕනයි කියන හැඟීම අපහාට තිබුණා. අන්න ඔය හේතුව නිසා මම ගොඩාක් සන්තෝෂ වෙනවා. ඒ 2019 කිසිසේත්ම හිතපු නැති ලෙසටත් 2022 වෙනකොට හිතපු නැති ලෙසටත් 2024 අපිට ආණ්ඩුවක් පිහිටවන්න හැකියවීමත් ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කිරීමට හැකියවීමත් එම ආණ්ඩුවේ අධිකරණය භාර වගකීම පැවරච්ච අමාත්‍යවරයා හැටියට අද විශාල වටිනා දවසක්. මොකද මේ පනත ගේන්න මටම ලැබුණ එක මට පෞද්ගලිකව සන්තෝෂයක් ගරු මන්ත්‍රීතුමනි. අපි සන්තෝෂ වෙන කරුණු කීපයකට. එකක් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න අත්‍යවශ්‍ය වූ නීතියක් ගෙනීම. ඒ වගේම මෙහිදී පැහැදිලි කරන්නට ඕන මෙම පනත සම්බන්ධයෙන් මේ පනතින විශේෂත්වය මා දන්න අපි ගොඩක් වගන්ති සඳහන් කරන්නට යෙදුන. නමුත් මේ මූලික විශේෂත්වය අපි කල්පනා කරලා බැලුවොත් අපරාධ සිදු කිරීම මගින් බරපතල හා කල්පවතින ප්‍රතිපාක ඇති කරනු ලබනවා. ඒ අපරාධ කරන්නේ එවන් ප්‍රතිලාභ ලබන්න. ඊට පස්සේ ඒ මුදල් ඒගොල්ලෝ කොට්ටයට තියන්නේ නැහැ. එක්ක තවත් අපරාධ වලට යොදනවා. නැත්තම් සුඛ විහරණයේ සහිත සුඛෝපභෝගී ජීවන රටාවන් වලට යනවා. ඒ වගේම සමහරලාට එසේ හොයාගන්න ලද මුදල් අපරාධ සිදු කිරීම මගින් එකී අපරාධයට ඍජු නිදන්ට සමන් පවත්වා ගැනීමට ආයෝජනය කිරීමට සහ වෙනත් අපරාධ ක්‍රියාකාරකම් සිදු කිරීමට යොදා ගන්න ලබනවා. මෙම පනතේ ප්‍රධානම අරමුණ වන්නේ අපරාධ සිදු කිරීම මගින් ලබා ගන්න මුදල් දේපල හෝ වෙනත් ප්‍රතිලාභ අපරාධයකින් උත්පාදිත ලෙස සැලකීමත් ඒවා නැවත රජයට හෝ වින්දිතයන්ට ඍජු ලෙස ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදනත් සැකසීම. අපරාධයක් සිදු කරන අයට අපරාධයෙන් ලැබෙන ආදායම් ප්‍රතිලාභ ලබා ගැනීමට සදාචාරාත්මක හා නෛතික අයිතියක් නැති බව මා කලිනුත් කීවා. ඔවුන් අපරාධයෙන් ලැබෙන ආදායම සැඟවීමට එහි ස්වභාවය වෙනස් කිරීමට බහුවිධ හා සංකීර්ණ ක්‍රමවේදයන් අනුගමනය කරන අතර යම් අවස්ථාවන්හිදී එවන් දේපල තෙවන පාර්ශ්වයන්ගේ අයිතියට මාරු කිරීමටද කටයුතු කරනවා. මෙවැනි අපරාධයකින් උපාදි දේ සංකීර්ණ ආයතනික සහ විශ්වසන ක්‍රියාවලීන් තුළ යොදවා එවැනි ව්‍යුහ තුලින් ලැබෙන ආදායමෙන් ප්‍රතිලාභ ලබා ගැනීමටත් කටයුතු කරනු ලබනවා. මෙලෙස අපරාධකරුවන්ට සම්බන්ධ තෙවන පාර්ශ්වයන් විසින් සාමූහික පියවරක් ලෙස ඔවුන් වෙත ලබා දෙන අපරාධයකින් උත්පාදිත දේ මගින් ලැබෙන ආදායම් ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන් කටයුතු කරනු ලබනවා. කෙසේ වෙතත් අවංක නිර්ව්‍යාජ ක්‍රියා කරන පුද්ගලයින්ද තම නීති අනුකූල ඉපැයීම් යොදවා අපරාධයකින් උත්පාදිත දේ මිලකදී ගැනීමට කටයුතු කර ඇති අවස්ථා තිබෙනවා. ඔවුන්ට මේ නීතිය අදාළ වෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මේ නීතිය ගේනවාට මේ රටේ යුක්තිගරුක අවංක එක පුරවැසියෙක් බය වෙන්න ඕනේ නැහැ. කෙන්ද්‍රි ගන්න ඕන නම් අඬන්න ඕන නම් ඒක හොරු විතරමයි. මොකද මේකෙන් සාමාන්‍ය පුරවැසියාට කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. And also at the same time I would like to respond to some of the thoughts that came here that some said it was some provisions are unconstitutional. Some said it is shifting the burden unfairly. But Honorable Chairperson, not a single court was
court case was filed, FR case was filed in the Supreme Court against this legislation. So කවුරු හරි හිතනවා නම් මෙතන මානව හිමිකම් උල්ලංඝනය වීමක් වෙනවා ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා කියලා ඔවුන්ට සිදු කිරීමට තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීම. ඒ දේ වෙලා නැහැ. Also let me explain. Provisions of the Proceeds of Crime Act will not attract Article 13(6) of the Constitution. That is because no penal sanctions are to be applied against the possessor when proceeds of crime are forfeited. All what happens is for legally acquired property to be returned to the state or the victims. However, all offences contained in the bill will only have prospective application, not retrospective as suggested. Further, the forfeiture provisions cannot be considered as retrospective penal legislation, as forfeiture does not involve imposition of penal sanctions. If the forfeiture provisions are to be applied only prospectively, what will do with regard to past acquisition of property by committing drug trafficking and corruption of the past? ඉතින් ඒ නිසා ඒවටත් එසේ උත්තර දෙන ගමන් මම ගෞරවයෙන් අවධානය යොමු කරගන්නේ අපරාධයකින් උත්පාදිත දේ මගින් අපරාධකරුවන් ප්‍රතිලාභ ලබා ගැනීම අහිමි කිරීමට අවශ්‍ය පියවර ගැනීම රජයේ වගකීමක්. තව දෙවැනි දේපල එවැනි ප්‍රතිලාභ ලැබීමේ අයිතිය ඇති හැයට නැවත ලබා දීමත් සිදු කළ යුතු වෙනවා. අපරාධයකින් උත්පාදනය මගින් අපරාධකරුවන් ප්‍රතිලාභ ලබා ගැනීම අහිමි කිරීමට අවශ්‍ය පියවර ගැනීම රාජ්‍ය වගකීමක්. තව දෙවැනි දේපල එවැනි ප්‍රතිලාභ ලැබීමේ අයිතිය ඇති හැයට නැවත ලබා දීම සිදු කළ යුතු වෙනවා. අපරාධයකින් උත්පාදනය තහනම් කිරීම සහ ඒවා රාජසන්ත කිරීම පුද්ගලයන් විසින් ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් අපරාධ සිදු කිරීම වැළැක්වීමේ ක්‍රමවේදයක් බවට පත් වෙනවා. අපරාධයකින් උත්පාදනය තහනම් කිරීම සහ රාජසන්ත කිරීමද අපරාධ සිදු කිරීම අධෛර්යයත්මත් කිරීමේ පියවරක්. Honorable Deputy Speaker, for the purpose of this law, I did realize that some submissions or some presentations were made to say that this law will not work, that there are enough provisions in the existing law that could deal with stolen assets. It's partly true, partly false, partly ignorance. Why? Because this is the only law which allows Sri Lanka, almost all laws are conviction based, which means there must be a conviction of a person prior to their stolen assets could be forfeited. Only this law will bring in the provision non-conviction based forfeiture. That is the most important thing of this legislation. අපේ රටේ තියෙන සෑම නීතිකම් පහේ අපි අරන් බැලුවොත් ඒක මෙහෙම කියන්න පුළුවනි. අපරාධයකින් උත්පාදනය තහනම් කිරීම සහ ඒවා ඵලදායී ලෙස අහිමි කරවීම සඳහා පවතින නෛතික ප්‍රතිපාදන පුළුල් හා ඒකාකාරී ව්‍යවස්ථාදායක රාමුවක් සපයා දෙනු නොලබයි. මූලිකව මේක තැනින් තැන තියෙන්නේ. මම හිතන්නේ කලින් ආපු දේශනෙත් තිබුණේ තැනින් තැන. නමුත් මේක අපරාධ නඩුදාන සංග්‍රහය ගත්තත් proceeds of crime කියන වචනේ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඒකීය රාමුවක් සැපීම තමයි මේ පණ තරහා කරන්නේ විමර්ශනය සහ සංරක්ෂණය සියලුම කරුණු සඳහා. I will read a portion out of the committee report prepared by the committee who drafted this legislation. I'm reading page 27 of the committee report, and let me quote. In the traditional sense, proceeds of crime are referred to as fruits of crime. The present law of Sri Lanka provides in certain circumstances for such fruits of crime to be forfeited or returned to the relevant victims of crime. In terms of the existing law, forfeiture proceeds of crime can take place equal to the conviction of a person for having committed the offence, which yielded the relevant proceeds of crime. This mechanism, referred to as conviction-based forfeiture proceeds of crime or as post-conviction forfeiture of proceeds of crime. Criminal justice professionals are aware that forfeiture proceeds of crime, as opposed to equipment, vehicles, utensils and weapons, etc., used to commit the crime, following a conviction of offenders is very rare occurrence and it's an extremely difficult goal to achieve. The committee observed the lack of focus in the present law relating to the proceeds of crime, which is manifested by glaring fact that Code of Criminal Procedure Act number 15 of 1979 does not even make a reference to proceeds of crime. දැන් අපි බැලුවොත් යම් අවස්ථාවක් තිබෙනවා අපේ රටේ අපි මුදල් විශුද්ධ කරන පනත ගත්තත් money laundering ගත්තත් ඒකෙත් පුද්ගලයෙක්ගේ දේපල රාජසන්ත කරන්න කලින් ඔහු වැරදිකාරයෙක් වෙන්නට ඕන. නමුත් සමහර අවස්ථාවලදී තියෙන සාක්ෂිමය හේතුන් මත පුද්ගලයෙක් වැරදිකාරයෙක් කරන එක අපහසුයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ පුද්ගලයා මැරිලා නම් හෝ සොයාගත නොහැකි නම් නමුත් සොරකාගත්ත දේපල තිබෙනවා. තව අවස්ථාවක් ගත්තොත් accused convict වෙලා නැහැ, වැරදිකාරයා වෙලා නැත්තම්
ඒත් ඒක ගන්න බැරි වෙනවා. නමුත් හොරාගත්ත දේපල තියෙනවා අපි දන්නවා. A property has been found and no one claims or in possession of it. ඒ කියන්නේ දේපලක් හම්බ වෙනවා ඒකට අයිතිකාරයෙක් නැහැ. මල්වානේ වගේ දේපල තිබුණා. දැන් මේ පනතෙන් අපිට පුළුවන් ඒවත් රාජසන්තක කරන්න. And the original proceeds of crime have been converted into different types of property through a series of unidentifiable transactions and has changed hands on multiple locations. මෙවන් සියලුම අවස්ථාවලදී සියලුම රටවල ලෝකයේ දියුණු රටවල් වල conviction based නැති වැරදිකරු නොකර යම් දේපලක් රාජසන්තක කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. මෙහි තියෙන විශේෂත්වය තමයි පුද්ගලයා වෙනුවට සොරකමින් උත්පාදිත ද්‍රව්‍යයට දේපලට මුදලට හෝ කුමට හෝ තමයි මේ නඩුව ඇටච් වෙන්නේ. මේ අනුව දැනට තියෙන නීති ඔක්කොටම වඩා ඊටම සාර්ථක ලෙස මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔව් කිව්වා මේවා ක්‍රියාත්මක කරන්න බෑ අර මේ මම දැක්කා කියනවා. සමහරුනේ ඒක හරියන්නේ නෑ බෑ. ඔව් වෙනත් ආණ්ඩුවක් හිටියනම් හරියන්නේ නෑ බෑ තමයි. දැන් ඉන්න ජාතික ජනබලවේග ආණ්ඩුව. ඒක නිසා ඒව කරන්න පුළුවන් කරනවා. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ ගරු ජනාධිපතිතුමාට මෙම පනත ඉක්මනට ගේන්න මඟ පෙන්වීම සහ උනන්දු කරවීම. ඒ වගේම මම කැබිනට් මණ්ඩලයේ සහෝදර සහෝදරියන්ටත් මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම ජනාධිපතිතුමාත් මට උපදෙස් දුන්නා හර්ෂණ නීතිය ගෙනත් වැඩක් නැහැ මේක හොඳට ක්‍රියාත්මක වෙන්න ඕන. අන්න ඒ හේතුව නිසා තමයි ඒක අපිට නීතියෙන් කියා නැතත් මේ පනත ක්‍රියාත්මක වුණාන් පසුව මේ පනත ඩ්‍රාෆ්ට් කරපු කමිටුව නැවත වතාවක් මේක නිසි ලෙස ක්‍රියාත්මක කරනවද කියන බලන්න අපි උපයෝගී කරගන්නවා. මේ පනතේ ප්‍රතිපාදන නීතිඥවරුන්ට කියා දෙන්න, නඩුකාරතුමන්ලට පුහුණු කරන්න, පොලිසියට පුහුණු කරන්න අවශ්‍ය කටයුතු ඒ කමිටුව මගින් කරනවා. අපි ඒ කමිටුව හරහා ස්ථිර කරගන්නවා. ඒ කමිටුව හරහා ස්ථිර කරගන්නවා මේ නීතිය සත්‍ය වශයෙන්ම නිසි ලෙස ක්‍රියාත්මක වන බව. එවන් අවස්ථාවදී if there are any teething problems or issues they will be addressed as we go along. අද ගරු මන්ත්‍රීවරු කිසි කෙනෙක් කිව්වේ නැහැ මේ පනත හොඳ නැහැ මේක වැරදි කියලා. හැබැයි යම් හිංකම් කෙදිරියක් ඇහෙනවා. ඒක හරියක සාධාරණයි සමහරුන්ගේ. නමුත් මේක කරන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. ගරු නියෝජක කතානායකතුමනි මා සියලුම පනතේ දේවල් කිව්වේ නැතත් මේ පනත ගැන උනන්දුවක් තිබෙන කෙනෙක්ට දැනගන්න අවශ්‍ය නම් මේකේ අරමුණු පනතේ කෙටුම්පතේ දෙවෙනි වගන්තියේ තිබෙනවා. මම ඒක විතරක් කියවනවා මොකද ඒක වැදගත් නිසා. මේ අරමුණු අතරේ නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම අධෛර්යමත් කිරීම අපරාධයකින් උත්පාදිත දේ තුලින් ඕනෑම පුද්ගලයෙකු විසින් ප්‍රතිලාභ ලැබී වැළැක්වීම සහ අහිමි කිරීම අල්ලස් සහ දූෂණයට අදාළ අපරාධ මද්ද්‍රව්‍ය ජාවාරම ත්‍රස්තවාදී සංවිධානයන්ට අරමුදල් සැපීම හා අනෙකුත් සංවිධානාත්මක හා මූල්‍ය අපරාධ ඇතුළු අපරාධ සිදු කිරීම සහ අපරාධයකින් උත්පාදනය වන දේ පිළිබඳ විමර්ශනයට ප්‍රතිපාදන සැලසීම විශේෂයෙන්ම අපරාධයකින් උත්පාදිත දේපල සොයා ගැනීම ස්ථානයන් හඳුනා ගැනීම සෙවීම ඇගීම් භාවිතය සීමා කිරීම සංරක්ෂණය අත්පත් කර ගැනීම අධිකරණය මගින් තහනම් කිරීම ආරක්ෂාව කළමනාකරණය සහ අධිකරණය විසින් රාජසන්තක කිරීම සඳහා විධි විධාන තිබෙනවා. මා මේ සියල්ලම කියවන්නේ නමුත් දෙවනි වගන්තියේ මෙහි අරමුණු සියල්ලම සඳහන් වෙනවා. ඒ වගේම අදහස් කරන්නට යෙදුණා පිටරට හොරා කාලා තිබුණොත් ඒ දේපල මේ සම්පත් එහෙ තිබුණොත් ඒක ගන්න බෑ. මේ පනතෙන් ඒක කරන්නේ කොහොමද කියලා එක හාස්‍යයට ලක් කරමින් කරුණු දැක්වීමක් කළා. එසේ කරපු ගරු මන්ත්‍රීතුමාට මා හිතන්නේ මුළු පනතම කියව ගන්න බැරි වෙන්න ඇති. මොකද මුළු පනතම කියවනම් මේක පැහැදිලිව පෙන්눔 කරනවා පනත් කෙටුම්පතේ 141 සිට 145 වගන්ති වලින් පෙන්වන්නෙම සොරකමකින් උත්පාදිත කරපු proceeds of crime එකක් පිටරටක පාක් කරලා තිබුණොත් ඒක ලංකාවට නැවත ගේන්නේ කොහොමද කියන කාරණාව ඒ පනත එක සඳහන් වෙනවා. ඒ වගේම සඳහන් කරන්නට යෙදුණා මේ බාණ්ඩ නේද වෑන් රථයකට නඩු දාලා නඩු අවුරුදු 10ක් විතර ගියා එක දිරනවා. ඒ කතාව 100%ක් ඇත්ත. අපේ රටේ නඩු අහලා ඉවරනකල් දේපල ඇති වෙන්න දිරනවා. ඒවයි වටිනාකම ෂේ වෙනවා අධිකරණවල. ඒවයි තියන්න ඉඩක් නැහැ. අන්න ඒ හින්දාම තමයි ගරු නියෝජක කතානායකතුමනි මෙම පනතේ වෙනමම පස්වෙනි කොටසේ අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණය කිරීමේ අධිකාරියක් පිහිටවන්නේ. අන්නේ අධිකාරියට බලය පැවරෙනවා මේ සියලුම දේපල කළමනාකරණය කරන්න. ඒවා ෂෙයා වෙන්න නොදී ඒවයි වටිනාකම උපයා ගන්න. ඒවා සංරක්ෂණය කරන්න. මොකද මා හිතන්නේ මේ හරහා යම් ප්‍රමාණයකට අධිකරණ භූමිය වල ගොඩ ගැසී ඇති ප්‍රදර්ශන භාණ්ඩ ගොඩ ගැහිීමේ තත්ත්වයක් යම් ප්‍රමාණයකට නිවැරදි කරගන්න අපිට හැකියාව ලැබෙනවා. මා කලින් කිව්වසේම මේ
proceeds of crime තියෙන්නේ මේ පනතේ පමණයි. හැබැයි Anti-Corruption Act එකේ if you look at section 115 of the Anti-Corruption Act number 9 of 2023, there is a provision which relates to proceeds of crime, but it only relates to offense of bribery and corruption only, not for the other crimes. So, but this law will apply to all of them. ඒ වගේම මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමේදී අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිස් සභාවට බලය තිබෙනවා. එය පනතේ 43 වෙනි වගන්තියේ සඳහන් වෙනවා. ඒ වගේ පොලිසියටත් 45 වෙනි වගන්තියේ බලය පැවරෙනවා. What is important is that a separate establishment called the Proceeds of Crime Division will be established for the purposes of this act, who are specially trained and geared to do these investigations. And this law allows this commission, the team, to hire forensic investigators or whomever the specialists they need for the purpose of this job. අපරාධිකින් උත්පාද දේපලයි සැකසහිත දේපල අත්අඩංගුවට ගැනීම විමර්ශන මෙන්ම බලාත්මක කිරීමේ පියවරයන් ස්වාධීනව අපක්ෂපාතීව අවශ්‍ය අවස්ථාවන්හිදී අධිකරණ අධීක්ෂණ යටතේ සිදු කිරීමට අදාළ සියලු පියවරයන් අපරාධයකින් උත්පාදිත දේපලෙහි වටිනාකමට සමානෝපාතික බව සාතික කිරීම සඳහා විශේෂ විධිදාන සලසා තිබෙනවා. වගන්තිය 52 සිට 75 දක්වා. අවස්ථා කිහිපයකදී කරුණු කාරණා කියන්නට යෙදුණා. මෙතන පොලිසියට බලය දීලා වැඩි ඔවුන් මේක හරියට කරන්නේ නැහැ. ආරක්ෂාව ඕනේ අනාදි කරුණු කිහිපයක්. මම ඒක යම් ප්‍රමාණයකට පිළිගන්නවා. නමුත් ඒක වෙනස් කරන්න තමයි මේ පොලිසිය වෙනස් කරන්න මේ ක්‍රමය වෙනස් කරන්න තමයි ජාතික ජන බලවේගය ඇවිල්ලා ඉන්නේ. අපි ඒක කරනවා. ඒ වගේම if I may be permitted, මේ වඩාත්ම වැදගත් වගන්තිය තමයි වඩාත් වැදගත් වගන්ති කිහිපයක් තිබෙනවා. එකක් තමයි 32 වගන්තිය. තොරතුරු සපයන්නන් සහ අකටයුතුකම් දැනුම් දෙන්නන්ව ආරක්ෂා කිරීම, protection of whistleblowers. මේ වගන්තිය හරහා යම් කෙනෙක් සොරකමින් උත්පාදිත දේපලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරොත් ඔහුගේ රැකියාවෙන් කොහොම බැඳිලා තිබුණත් ඔහුට සම්පූර්ණ ආරක්ෂාව සැලසෙනවා. ඔහුට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ පනතේ වැදගත් කොටසක් තිබෙනවා. That is section 34. මෙම පනතේ 34 වෙනි වගන්තිය තමයි පූර්ව නිගමනයක් තිබෙනවා. මේක කොයිම ආකාරයකවත් අසාධාරණ ලෙස ඔහුට බරක් පැවරීම නෙමෙයි. The legal burden to prove the case will always be with the state. That doesn't shift. But the evidential burden might shift. There's a presumption. යම් තැනක විසින් අත්පත් කරගන්නා ලබා ගන්නා ලද සන්තකේ තබා ලද පාලන බලය ක්‍රියාත්මක කරන ලද හෝ පාලනය කරන ලද යම් චංචල හෝ නිශ්චල දේපලක්. ඒක මුදල් නම් ඒ තැනත්තාගේ නීත්‍යානුකූල ප්‍රකට ආදායමේ ලැබීම් වලට හෝ පැවරීම් වල කොටසක් නොවන්නේ නම් හෝ කොටසක් විය නොහැකි නම් මෙන්න මෙවන් තත්වයක් යටතේ කාට හරි පැහැදිලි කරන්න බැරි නම් තමන් ගාව තියෙන දේපල හෝ ඉඩම අන්න එතන පූර්ව නිගමනයක් එනවා. මොකද්ද? මේක සොරකමකින් උත්පාදිත දෙයක් බව. ඒක එවිඩෙන්ෂල් බර්ඩන් එකක් පමණයි. සාක්ෂි බර්ඩන් එකක් පමණයි. එය පැහැදිලිව කිව්වොත් ඔහුට ප්‍රශ්නයක් නැහැ. අන්න ඒකයි මම මුලින්ම කිව්වේ මේ පනතේ කිසිදු ප්‍රතිපාදනයක් නැහැ. සාමාන්‍ය පුරවැසියෙක්ට හිරිහැර කරන්න පුළුවන්. නමුත් මේ අත්‍යවශ්‍යයි. ඇයි අත්‍යවශ්‍යයි? This country has been bled so badly with corruption and fraud. It has cost the state coffers millions. මෙන්න මේ තත්ත්වය අපිට වෙනස් කරගත යුතු වෙනවා. ඒ වගේම නියෝජක කතානායකතුමනි මා අවසන් වීමට පෙර මොකද නැත්නම් අවසාන මොහොතේ මේක කියන්න බැරි වෙන්න පුළුවන් නිසා අපිට තව මට මේකට ස්තුති කරන්න අවශ්‍ය කීප දෙනෙක් ඉන්නවා ගරු නියෝජක කතානායකතුමනි. These are the intellectuals of this country who contributed willingly to develop the law. ඔවුමා පිළිගන්නවා මෙම පනත ගැන සාකච්ඡා වෙන්නේ 2016 ඉඳලා. 2016 17 ඉඳන් කතා වුණාට මේක ක්‍රියාත්මක කරන්නේ අපි. ඇයි එහෙම වෙන්නේ? ඒක වෙන්න හේතුව තමයි අපිට සැබෑ උමනාවක් තියෙනවා අපි ඡන්දේ දීපු වරුන් ඉෂ්ට කරන්න. අන්න ඒ නිසා තමයි අද අපේ රජය විසින් ගෙන්නා වූ පළවෙනි පනත හැටියට මේක එළියට එන්නේ. අනිත් කට්ටියත් නීති ඩ්‍රාෆ්ට් කරනවා, සමහරලාට පාර්ලිමේන්තු ගෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නේ තරම් උනන්දුවක් නැහැ. බලාත්මක කරන්නේ තරම් උනන්දුවක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් Anti-Corruption Act එක 2023 එන්නේ. ඒ පනත ක්‍රියාත්මක වෙන්න නම් ඇතුළේ තියෙනවා යම් යාන්ත්‍රණයක්
හදන්නට ඕන. රෙක්රූට් කරන්නට ඕන. පනතෙන් මේකට දෙනවා මාස 18ක්. මාස 18ක් දීලා කියනවා මේක හදන්න නැත්තම් මේ අලුත් ඇක්ට් එක ක්‍රියාත්මක කරන්න බෑ. මාස 18ක් ඉවරයි. කලින් හිටපු එක ආණ්ඩුවක්වත් ඒ අවශ්‍ය යාන්ත්‍රණය සැකසුවේ නැහැ. ඒක සකසන්නේ දැන් ඒ ජාතික ජන බලවේග ආණ්ඩුවෙන්. අන්න ඒක තමයි මෙතන හිටපු සමහර මන්ත්‍රීවරුන්ට ලැබුණ වරප්‍රසාදය. එම පනත යටතේ අත්අඩංගුවට ගත වෙන්න පළවෙනි අවස්ථාව ලැබුණේ ඒකයි. ඒක හදන්නේ අපි. පනත ආවේ 2023. ඒක හේතුව මේකයි. මේ කිසියෙක්ට කලින් හිටපු ආණ්ඩුව වලට හොරු අල්ලන්න උමනාවක් තිබුණේ නැහැ. අපිට ඒ සත්‍ය සැබෑ උමනාව තිබෙනවා. ඒ නිසාම තමයි අපේ ආණ්ඩුව මේක මම අධිකරණ ඇමති වශයෙන් මේ පාර්ලිමේන්තුවකට පළවෙනි පනතත් බවට පත් වෙන්නේ. But anyway, let me thank those committee members who contributed to this amazing piece of work. I would like to tell their names actually. The Commission, Honorable Justice Yasantha Kodagoda, President's Counsel, Judge of the Supreme Court, and he was the chairman of the committee. Mr. Rohan Tabesurya, President's Counsel, Additional Solicitor General, Attorney General's Department. Mr. Kuera Dusesa PC, Mr. Sarat Jayamana PC was the former Director of the Bribery Commission. Mr. Neville Aberatna, President's Counsel, Mr. Priyanta Navana, Mr. Sanjay Gamage, Mr. Sudarshana De Silva, Senior Deputy Solicitor General of the Attorney General's Department. I am very grateful to him because even today he is in the box assisting me in presenting this legislation. So thank you very much, Honorable Attorney General. Amalle Randhani, Attorney at Law. Dr. Ayash Arya Singh of the Financial Intelligence Unit. Mr. Asanga Karavita, Attorney at Law. Mr. Kamal Silva, Attorney at Law. Ms. Disna Gurusingh, Assistant Director General, Commission to investigate allegations of bribery and corruption. I believe she is also here. I am thanking her very specifically. Chatur Galhin, Attorney at Law. Ms. Lankika Dayaratna, Assistant Legal Draftsman Department. Ms. Ruandi Kurupu, Assistant Secretary Legal, Ministry of Justice. Mr. Nimanta Atukorla, Senior Assistant Director, FIU, Central Bank of Sri Lanka. Now these are the people who were the members of the committee. They are the ones who considered all those details and burned so much of midnight oil to come up with this piece of legislation. As the Minister of Justice, I place on record my sincere gratitude to them. Further, I thank my staff who's there in the box today at the Ministry of Justice and other people I mentioned. To sum up, let me also answer a few other questions that came through some of the presentation that was made. Yes, no, I think I have answered all of them. So therefore, finally, what I would like to say about this piece of law is that this is a historical moment. මේ ඓතිහාසික පනතක් අපට මේක යහපත් ලෙස ක්‍රියාත්මක කරන අපේ රජය ගත හැකි සහ ගත යුතු සෑම පියවරම ගන්නවා. මේට උනන්දුව තියෙන කීප දෙනෙක්ට දැන ගැනීම පිණිස මේ පනත් කෙටුම්පතේ සැකැස්ම ගැන සඳහන් කරන්නම්. පළවෙනි කොටස පොදු විධිවිධාන සහ වැරදි. දෙවැනි කොටස අපරාධයකින් උත්පාදනය පිළිබඳ විමර්ශන පැවැත්වීම තහනම් කිරීම සහ තහනමට ගැනීම. තුන්වන කොටස අපරාධයකින් උත්පාදිත දේ අධිකරණමය වශයෙන් ක්‍රියාවිරහිත කිරීම. හතරවන කොටස අපරාධයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම. පස්වෙනි කොටස අපරාධයකින් උත්පාදිත දේ කළමනා කිරීමේ Order please. House agrees to extend the time until today's proceedings are over. You may proceed, Honorable Harsha Nanekar. ක්‍රියාවිරහිත කරලා අපරාධයකින් උත්පාදිත දේ රජය සතු කිරීම සහ ඒ සම්බන්ධ නඩු කටයුතු. හත්වන කොටස අපරාධයක විඳින සහ වන සිවිල් ප්‍රතිකර්මය. This law also provides for civil litigation based on the findings of the proceeds of crime. රජය සතු කර ලැබූ අපරාධයකින් උත්පාදිත දේ බැහැර කිරීම සහ ඉන් ව්‍යුත්පන්න වූ වටිනාකම් උපයෝගී කර ගැනීම. 9 අපරාධ විඳිතයන් හානිපූර්ණ කිරීමේ අරමුදල. 10 international cooperation including extradition. මෙන්න මේ ආකාරයට තමයි මේ පනත සකස් කරලා තිබෙන්නේ. ආරක්ෂාව සහ සංරක්ෂණය සහ කළමනාකරණය පනත් කෙටුම්පතේ 76 සිට 116 වෙනි වගන් දක්වා තිබෙනවා. යෝජිත නීතියේ රාජසන්ත කිරීමේ ක්‍රියාදාමයට අදාළව අධිකරණ තීන්දුවක් ලැබෙන තෙක් අධිකරණමය වශයෙන් ක්‍රියාවිත කරලා අපරාධින් උත්පාද දේපල ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සහ සවිස්තරාත්මක යාන්ත්‍රණ රංගු වෙනවා. Therefore, Honorable Deputy Speaker, may I conclude by making these remarks. ජාතික ජන බලවේගය ආවේ මේ රට වෙනස් කරන්න. ඒක වෙනස් කරන්න බෑ වංචනිකයන් දූෂිතයන් ඔවුන්ගේ අපරාධ හරහා
උපයාගත්ත මුදල් නැවත වින්දිතයන්ට ලබා නොදී හෝ රාජ සන්තක නොකර. කිසිදු කෙනෙට අයිතියක් නැහැ තමන් හොරකමින් උපයාගත්ත ධනයෙන් සුඛ විහරණයෙන් ජීවත් වෙන්න. අද අපි දන්නවා. ගිහිල් ඇහුවොත් අපේ රටේ ප්‍රශ්නයක් තිබෙනවා. මොකද අපේ රටේ කෙනෙක්ට ධනය බලය තියෙනකොට ඔහු මහත්තයෙක් වගේ සලකනවා. අපේ වටිනාකම් පද්ධතිය ගැටලුවක් තිබෙනවා. අපි චරිතය නෙමෙයි බලන්නේ. ඔහු වෙන වාහනේ දිහා බලන්නේ. හැබැයි නිකන් එක ප්‍රශ්නයක් ඇහුවනම් අපේ සමාජයේ තියෙනවා. කවුරුහරි ලොකු V8 එක ආවොත් ලක්ෂ 500ක 600ක වාහනයක ආවොත් අපි කියන්නේ මොකද්ද? ෂා හරි ෂෝක් වාහනේ නියමයි. එහෙම නෙමෙයි මේ රටේ මිනිස්සු අහන්න පුරුදු වෙන්න ඕනේ. හා නියමයි. හැබැයි ඔය ගන්න සල්ලි කොහෙන්ද? ඔන්න ඔය ප්‍රශ්නේ ඇහුවනම් හොරකම් නොකරන දේශපාලකයෝ මීට කලින් හදා ගන්න තිබුණා. නමුත් දැන් ඉන්නේ ජාතික ජනබලවේගය. ඒ නිසා මම නැවත වතාවක් සියලු දෙනාට ස්තුති කරමින් මෙම අදහස් දැක්වීමෙන් අවසන් කරනවා. ජාතික ජනබලවේගයේ රජයක් යටතේ මෙම පනත නිසි ලෙස ක්‍රියාත්මක නොවවටත් මෙයින් රටට යහපතක් සැලසෙන බවටත් අපේ කමිටුව පත් කරන කමිටුව හරහා මේ පළවෙනි අවුරුද්ද මේ ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කරන අතර යම් ගැටලු පැන නගින්නේ නම් ඒවාටද ප්‍රතිකර්ම සෙවීමට අපි සූදානමින් කැපවීමෙන් ඉන්නවා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.